අද අපි බලන්නේ ඉනෝගනික්. මේ තියෙන්නේ මොනවද? ඇමෝනියම් ලවණ. මේ මොකද කරලා තියෙන්නේ? රත් කරලා තියෙනවා. එහෙනම් අපේ මාතෘකාව ඇමෝනියම් ලවණ තාපයෝජනය. ඇමෝනියම් ලවණ තාපයෝජනය වෙද්දී අපි දැනගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි බොහෝ ඇමෝනියම් ලවණ තාපයෝජනයේදී ඇමෝනියා වායුව පිට කරලා තාපයෝජනය වෙනවා. නමුත් ඇමෝනියම් ලවණ 3ක් විතරක් ඇමෝනියා පිට නොකර විශේෂ ආකාරයට තාපයෝජනය වෙනවා. එතන මම මේ කළු පෑනෙන් සඳහන් කරලා තියෙන ඇමෝනියා පිට කරන කිහිප දෙනෙක් තව කට්ටිය ඉන්නවා. විශේෂ ආකාරයට කොහොමත් යෝජන වෙන 3 දෙනා ඉන්නේ. ඒ 3 දෙනා මම රතු පෑනෙන් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු ඒ කට්ටිය තාපයෝජන. ඇමෝනියම් ක්ලෝරයිඩ්. එහෙනම් ඒ කට්ටිය ඇමෝනියා පිට කරනවා. අපි ඇමෝනියා අණුවක් ගලවමු. ඇමෝනියා N එකක් හින්දා ඇමෝනියා අණුවක් H එකක් Cl එකක් ඉතුරුයි. එහෙනම් ගැලවෙනවා තා මොනවද? HCl අණුවක්. ඇමෝනියම් සල්ෆේට් බලමු. නයිට්‍රජන් දෙකක් තියෙන හින්දා අපි ඇමෝනියා අණු දෙකක් ගලවමු. තව H2යි සල්ෆේට් අයනයයි තියෙන හින්දා එකතු වෙලා හදනවා කවුද? H2SO4. එයත් වායුමය. ඇමෝනියම් කාබනේට්. එහෙනම් නයිට්‍රජන් දෙකක් තියෙන හින්දා එයාගෙත් ඇමෝනියා අණු දෙකක් ගලවමු. එතකොට ඉතුරු වෙන්නේ H2CO3 කාබොනික් අම්ලය. නමුත් එයා තාප අස්ථාය හින්දා එයා විඝටනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් ධන ජල වාෂ්ප බවට. ඇත්තටම හැදෙන්නේ කාබොනික් කියන අම්ලය. එයා තාප අස්ථාය හින්දා එයා විඝටනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් ධන ජල වාෂ්ප බවට. වායුමය ඵල 3ක් ලබා දෙනවා. ඇමෝනියම් සල්ෆයිඩ්. නයිට්‍රජන් දෙකක් තියෙන හින්දා ඇමෝනියා අණු දෙකක් ගලවනවා. H2යි සල්ෆ එකයි ඉතුරුයි. එහෙනම් හැදෙනවා කවුද? H2S කියන වායුව. ඔය ඇමෝනියා පිට කරන ඇමෝනියම් ලවණ කිහිපයක්. හරි. අපි බලමු විශේෂ ආකාරයට තාපයෝජනය වෙන ඇමෝනියම් ලවණ. ඒවා වියෝජනය වෙද්දී H පරමාණු ගානට සමාන ජලාණු ගානක් ගලවමු. H 4ක් තියෙන හින්දා ජලාණු දෙකක් ගලවමු. ජලාණු දෙකක්. එතකොට ඉතුරුයි නයිට්‍රජන් දෙකකුයි ඔක්සිජන් දෙකකුයි. එහෙනම් N2O කියන වායුව හදනවා රේඛීය ගන්ධයක් රහිත අවර්ණ වායුවක්. ඊළඟට ඇමෝනියම් නයිට්‍රයිට් කියන කෙනා එහෙනම් එයාගෙත් H4ක් තියෙනවා. එහෙනම් අපි ජලාණු දෙකක් ගලවමු. නයිට්‍රජන් එකයි එකතු වෙලා හැදෙනවා කවුද? නයිට්‍රජන් වායුව. ඊළඟට තියෙනවා ඇමෝනියම් ඩයික්‍රෝමේට් H8ක් තියෙන හින්දා අපි ජලාණු 4ක් ගලවමු. නයිට්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් N2 වායුව හැදෙන්න ඕනි. තව ඉතුරුයි කවුද? Cr දෙකකුයි O3කුයි. හැදෙනවා කවුද? Cr2O3 කියන ඝන ශේෂය. ඒක ඝන ශේෂය. එහෙනම් අපි දන්න ඇමෝනියම් ඩයික්‍රෝමේට් මොන පාටද? තැඹිලි පාටයි. Cr2O3 කොළ පාට ඝන ශේෂයක් අපිට ලබා දෙනවා. එහෙනම් ඔය තමයි ඇමෝනියම් ලවණ තාපයෝජනය. විශේෂ ආකාරයට තාපයෝජන වෙන 3 දෙනා හොඳට මතක තියාගන්න ඕනේ. නයිට්‍රජන් වායුව පිට කරන ඇමෝනියම් ලවණ දෙන්නයි ඉන්නේ. කවුද? ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඒ වගේම තමයි නයිට්‍රජන් වල ඔක්සයිඩයක් දෙන ඇමෝනියම් ලවණ එක්කෙනා ඉන්නේ. කවුද? ඇමෝනියම් නයිට්‍රේට් කියන කෙනා. N2O කියන නයිට්‍රජන් වල ඔක්සයිඩය ලබා දෙනවා. ඒ වගේමයි මේ ඇමෝනියම් ලවණ අපි දිහා බලපුවාම ගොඩක් කට්ටිය මතක තියාගන්න බොහෝ ප්‍රමාණයක් ඝන ශේෂ ඉතිරි කරන්නේ සියල්ලම වායුමය ඵල දෙන්නේ. හැබැයි එක්කෙනෙක් විතරක් ඇමෝනියම් ඩයික්‍රෝමේට් විතරක් ඝන ශේෂයක් ලබා දීලා තාපයෝජනය වෙනවා. අනිත් කිසිම කෙනෙක් ශේෂයක් ඉතිරි නොවි ඝන ශේෂයක් ඉතුරු නොකර තාපයෝජනය වෙනවා. එහෙනම් ඔය තමයි ඇමෝනියම් ලවණ තාපයෝජනය.